अस्सलामुअलैकुम वरहमतुल्लाहि वबरकातुहु මගේ YouTube නාලිකාවට සාදරයෙන් පිළිගන්නවා. අද දින මාතෘකාව වන්නේ හිජ්රතයෙන් පසු තුන්වන වර්ෂය. හිජ්රි තුන්වන වර්ෂය. මදීනාවේ යහූදිවරුන් නිසා මුස්ලිම්වරුන්ට කරදර රැසක් මුහුණ පෑමට සිදු වුණා. කෙලින්ම නොමැති වුණද සංගවීදී රැසක් කළහ. කඅබ් ඉබ්න අෂ්හෆ් නැමැත්තා අප්‍රසන්න ලෙස ඔහු හැසිරුණා. වැරදි ලෙස ක්‍රියා කළා. ඔහුට මාරාන්තික ඝාතනයකට ලක්වීමට සිදු වුණා. වරක් නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුබා සභාවේ මෙලෙස පැවසුවා. මන් ලී කඅබ් ඉබ්න අෂ්හෆ් කඅබ් ඉබ්න අෂ්හෆ් නැමැත්තාගේ මා සමග කවුද සිටින්නේ? ජාබිර් ඉබ්න අබ්දුල්ලා රලියල්ලාහු අන්හු සහීහුල් බුඛාරි මෙලෙස සඳහන් කරනවා. ෆයින්නහු කද ආද අල්ලාහු හා වරසූලුහු කවුරු හරි ඔහුට කුමක් හරි කරන්නකෝ ඔහු අල්ලාහ්ව වේදනාවට පත් කරනවා. අල්ලාහ්ගේ දූතයාණන් වන මාවද ඔහු වේදනාවට පත් කරනවා. කතා කරගෙන සිටන විට සභාවේ එක්කෙනෙක් මුහම්මද් ඉබ්නු මස්ලමා රලියල්ලාහු අන්හු නැමැති පුද්ගලයෙකු මෙලෙස විමසුවා. මම ඔහුව ඝාතනය කරන්නද නබිතුමනි? එයට නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා හරියයි අවසර දුන්නේය. ක්‍රියා රැසක් කර කඅබ් ඉබ්න අෂ්හෆ් වැදගෙන පැමිණ ඝාතනය කළේය. මෙම වර්ෂයේම තමා අපි පෙරද කතා කෙරේ උස්මාන් රලියල්ලාහු අන්හුට විවාහ කර දුන්න නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාගේ දියණිය වන රුකයියා රලියල්ලාහු අන්හා වෆාත් වූයේ. ඉන්නා ලිල්ලාහි ව ඉන්නා ඉලෛහි රාජිඋන්. අනිත් දියණිය වන උම්ම කුල්සුම් රලියල්ලාහු අන්හා තුමියව නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා විවාහ කර දුන්නේය. උස්මාන් රලියල්ලාහු අන්හු තුමාට විවාහ කර දුන්නේය. දරුවන් දෙදෙනෙකු විවාහ කර දුන්න උස්මාන් රලියල්ලාහු අන්හු තුමා වෙත මෙලෙස පැවසුවා. නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා උස්මාන් රලියල්ලාහු අන්හු තුමා වෙත මෙලෙස පැවසුවා. මට තව දරියන් සිටියනම් ඔබට විවාහ කර දී ඇතෙමි. උම්මු කුල්සුම් රලියල්ලාහු අන්හා තුමියව උස්මාන් රලියල්ලාහු අන්හු තුමාට විවාහ කර දුන්නේය. උමර් රලියල්ලාහු අන්හු තුමාගේ දාව උපත් දුව වන හෆ්සා රලියල්ලාහු අන්හා තුමියගේ ස්වාමියා වෆාත් විය. ඔහු යුද්ධයකදී තුවාලයකට ඇති වී එම තුවාලය නිසා දවස් දෙක තුනක් සතියක් ටික දිනක් ටික දවසක් වගේ ජීවත් වී වෆාත් විය. ඉන්නා ලිල්ලාහි ව ඉන්නා ඉලෛහි රාජිඋන්. එවිට හෆ්සා රලියල්ලාහු අන්හා තුමියට වයස 20ක් පමණක් ඇති. මේ දෙක උමර් රලියල්ලාහු අන්හු තුමා පියෙකු හැටියට දුක් විය. කාට හරි විවාහ කර දී යුතුය සිටිය. එවිට තමා නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාට වහී පහළ වියේ. එය හෆ්සා රලියල්ලාහු අන්හා තුමියව විවාහ වන්නා ලෙස අල්ලාහ් වහී පහළ කළේය. ඉන්පසු නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා හෆ්සා රලියල්ලාහු අන්හා තුමියව මෙම තුන්වන වර්ෂයේ විවාහ කරගත්තේය. මෙම තුන්වන වර්ෂයේ නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාගේ දියණිය වන ෆාතිමා රලියල්ලාහු අන්හා තුමියටත් අලි රලියල්ලාහු අන්හු තුමාටත් පළමු දරුවා ඉපදුනේය. හසන් රලියල්ලාහු අන්හු තුමා ඉපදුනේය. නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා පැමිණීමට පෙර එම දරුවාට අලි රලියල්ලාහු අන්හු තුමා හර්බ් සටන යුද්ධයයි නම තැබූහ. හර්බ් යනු යුද්ධය සටන යන අර්ථගෙන දක්වයි. නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා පැමිණ නම මොනවද තබුවේ යයි
වසන විට හර්බ් යයි අලී රලියල්ලාහු අන්හු තුමා පිළිතුරු දුන්නේය. එයට නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා හර්බ් නොවේ, ඒ හසන් යයි නම වෙනස් කර නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා එම දරුවාට හසන් යයි නම තබූහ. බදර් යුද්ධයේ කාෆිර්වරුන්ගෙන් 70 දෙනෙකු මරණයට පත් වුණා, ඝාතනයට ලක් වුණා. මක්කා නගරයම වැළපූහ. මක්කාව නිශ්ශබ්දයෙන් තිබුණි. අබූ සුෆියාන් පසුකාලීන වූ සහාබිවරයෙකු. ඔහු විශාල සේනාවක් එක්කර මදීනාවට සටන් කිරීමට පැමිණිය. ඉන්පසු නබිතුමා නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා ඇතුළු සියලු සහාබිවරුන් එක්කර තීරණගෙන මදීනාවට ඇතුළු වී සටන් නමැතිව මදීනාවට පිටත උහද් කන්ද අසල සටන් කරමු යයි තීරණ ගත්තේය. එම කාෆිර්වරුන්ගෙන් 70 දෙනෙකු මිය ගිය නිසා, බදර් යුද්ධයේ මිය ගිය නිසා එම යුද්ධයේ මුස්ලිම්වරුන් 70 දෙනෙකු ඝාතනය කරනවා මරණවා යයි අදිස්ථානයෙන් කාෆිර්වරු පැමිණිය. අල්-හර්බ් බයිනනා ව බයිනකුම්. මුස්ලිම්වරුන්ට ටිකක් කලකිරීමක් ඇතිවිය. මුස්ලිම්වරුන්ට පරාජයමෙන් සිතීමටද පටන් ගත්තේය. ඉන්පසු නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා සේනාවේ සිටපු අයව කණ්ඩායම් සහගතව බෙදුවේය. ටික දෙනෙක් කඳුවල සිටිය යුතු බවද, ටික දෙනෙක් පහළ සිටිය යුතු බවද යයි පවසා කණ්ඩායම් බෙදා වෙන් කළේය. එලෙස නොසිටීමට හේතුව වන්නේ සතර අතරතුර සතුරන් මෙලෙස ක්‍රියාවක් කළහ. නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා වෆාත් වූයේ බොරු ප්‍රචාරයක් ඇති කළහ. කියනවනම් ඇත්තෙන්ම නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා සටනේදී පහරවීම් වලට ලක් වුණා. එම වේලාවේ මුස්ලිම්වරුන්ගේ ඉලක්කය වෙනස් කිරීමට කාෆිර්වරුන් නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා වෆාත් වුණයයි බොරු ප්‍රචාරය පතර කළේය. මේ විමසූ විශාල පිරිසක් සටනින් අයින් විය. නැවත නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා වෆාත් වී නමත ජීවත් වෙනවා, සටන් කරගෙන සිටනවා යයි. ඔයාලා පැමිණෙන්න, අපි සටන් කරමු, අපිට තමා ජයග්‍රහණය යයි පැවසූ විට නැවත සහාබාවරුන්ට බලයක්, ධෛර්යයක් ඇති වී සටන් කිරීමට පැමිණිය. ඉස්ලාමය ජයග්‍රහණය කළද 70 දෙනෙකුට වැඩි සංඛ්‍යාවක් සහාබිවරුන්, ප්‍රධාන ශ්‍රේෂ්ඨ විශේෂිත සහාබාවරුන් රසක් ඝාතනය ශහීද් විය. විශාල ප්‍රසිද්ධ සහාබාවරුන් රසක් එම යුද්ධයෙන් උහද් යුද්ධයෙන් ශහීදයට පත් විය. ප්‍රධාන ලෙස හම්සා රලියල්ලාහු අන්හු තුමා හැඳින්විය හැක. එම ඝාතනය කියනවනම් ඇඟක ශරීරයක අවයවයන් බෙදපු මාරාන්තික ඝාතනයක් ලෙස හැඳින්විය හැක. නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා හම්සා රලියල්ලාහු අන්හු තුමාගේ මාරාන්තික ඝාතනය දැක එක් හම්සා රලියල්ලාහු අන්හු තුමා වෙනුවෙන් මම ඔවුන්ගෙන් 70 දෙනෙකු ඝාතනය කරමි යයි පැවසුවේය. උහද් යුද්ධයේ ශහීද් වුණු අයව එක් වලකට තමා භූමි දානය කළේ නැත. සැමෝමව එක වලකට භූමි දානය කළේය. උහද් යුද්ධයේ ආරම්භයේ පරාජයද අවසානයේ ජයග්‍රහණයද ඉස්ලාමයට අත්පත් කරගත්හ. හිජ්රි 3 වන වර්ෂයේම තමා හිජාබ් පැළඳීම අනිවාර්ය වූයේ. නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා මෙම වර්ෂයේ සයිනබ් නැමැති කාන්තාවන් දෙදෙනෙකු විවාහ කරගත්හ. පළමුවන සයිනබ් බින් ජහ්ෂ් රලියල්ලාහු අන්හා තුමියද, දෙවෙනිය සයිනබ් බින් හුසෛමා රලියල්ලාහු අන්හා තුමියද වේ. මෙම දෙදෙනාවම නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා හිජ්රි 3 වන වර්ෂයේදී විවාහ කරගත්
විවාහ කරගත්තේය. තවත් ප්‍රධානයක ලෙස මෙම වර්ෂයේම තමා හිජ්රි 3 වන වර්ෂයේම තමා මත්පැන් තහනම් කළේ. මින්පසු මත්පැන් පානය කිරීම සපුරා තහනම් යයි. මදීනාවේ හිජ්රි 3 වන වර්ෂයේ ඇතිවුණු ප්‍රධානාත්මක සිදුවීම ලෙස මෙයද හැඳින්විය හැක. තවද නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාගේ ජීවිත කතාව කතා කළ අවසන් කළ නොහැක. එහෙත් එම ජීවිතය ඇති ආදර්ශවත් කරනු මඟ පෙන්වීම උපදේශක අපේ ජීවිතයටගෙන ජීවත් වීම සෑම මුස්ලිම් වරයෙකුගේම වගකීමකි.